පියවරුන්ගෙන්ද ඒ වගේම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ නීතිපීඨයේ ආචාර්ය මණ්ඩලයෙන්ද empowering young minds ලේකම්වරයා ඇතුළු ඒ කමිටු සමාජිකයන්ගෙන්ද නීති ශිෂ්‍ය සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරීවරුන්ට අවසරයි. අතනම ගත්තොත් වඩාත් නියමිත වෙලා තියෙන්නේ මේ empowering young mind කියන්නේ මොකක්ද? අපි ඇයි මෙතනට ඔයගොල්ලන් ගාවට එන්නේ? අතනම ගත්තොත් මේ ප්‍රොජෙක්ට් එක ගනිද්දී මාස 3ක විතර ඉතිහාසයක් තියෙනවා, අතීතයක් තියෙනවා. මම අපේ කමිටු රැස් වෙමේදී කියනවා අපේ දෙයක් අපි කරන්න පුළුවන් හැමදේම අපිට පුළුවන් දේවල් අපි ලැබියුත් ගන්න දෙන්න ඕනේ. එන්නේ එතනදී සභාපතිවරයා ඒ වගේම මට මාහාර පවරනවා. ඒ වගේම තත්පරයක් විදිහට අද මම ඔබ ඉස්සරහා ඉන්නේ. එතකොට මේ empowering young minds කියන එක පටන් ගනිද්දී මට ඉස්කෝලයක් පාගන්න එක තමයි මුල්ම තිබ්බ අමාරුම කටයුත්ත. මම ඒ පැත්තේ බැලුවා ඉස්කෝලයක් පැත්තේ. ඒ කියන්නේ අපිට දෙයක් ලැබෙන්න ඕනේ ලැබිය යුත්තන්. ඒ ලැබිය යුත්තෝ ඉන්නවනම් ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්නවා නම් ඒක තමයි වෙන්නේ. ඒක අනුව මට නීති ශිෂ්‍යාවක් සම්බන්ධ කරලා මේ වැඩම සම්බන්ධ කරලා දුන්නා. වැඩ මිත්‍රශීලී සුහදශීලී විදිහට අපි පිටි අරගෙන අපි කිව්වේ අපිට කරන්න පුළුවන් මේ දේවල්. ඒ වැඩ මේක පිටි අරගෙන අපි දෙකේ වැඩි කරා. ඒ වගේම තමයි අද මෙතන නැතත් අපේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ආනස්කම මැතිණිය, ඒ වගේම ડોક્ટર සමෘද්ධි සෑම මැතිණිය, ඒ වගේම අද මෙතන ඇවිල්ලා තාගා විහාරි මැතිණිය, ඒ වගේම අපේ නායක මැතිණිය. ඒගොල්ලන්ගේ ආශිර්වාදයත් එක්ක තමයි අද අපි මෙතන ඉන්නේ. අද අපි මෙතනට ඇවිල්ලා ඕගොල්ලන්ට දෙයක් දෙන්නේ ඒ දින ඒ ආශිර්වාදයත් එක්ක තමයි අපි ඕගොල්ලන්ට දෙන්නේ. අතම ගත්තොත් ඒ වගේම අද මම තනියෙන් එක්කේ මට මෙතෙන්ට වැඩි දෙයක් කරන්න මට වඩා වගේ මේ ඉන්න මේ සහෝදර මෙතන හිටු නීති ඒ ළමයි ඉන්නේ අයියලා අක්කලා ඕගොල්ලන්ගේ ඒගොල්ලෝ නැතුව මට මෙතන තනියෙන් දෙයක් කරන්න බෑ. ඔය ඇත්තම ගත්තොත් මේක මූලික තමයි මූලික ප්‍රතිපාදනය. ඒකේගොල්ලෝ ඔයගොල්ලෝ උදව් කරලා ඒ මූලික ප්‍රතිපාදනය ටික ලබා දීම හින්දා තමයි අපි මෙතන ඇවිල්ලා අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඒ වගේම තමයි අද දින නායකත්වයේ නිරලාංශන බලදෙන අනුකම්පාව කියන්නේ ඕගොල්ලන්ට අපි මේ ඉස්කෝලේ පින්තාරු කරලා සකස් කරලා දෙනවා. ඒක ආදරෙන් බලාගෙන මොකද අපි ඒක කරන්නේ ඕගොල්ලන්ට තියෙන ආදරයට ඕගොල්ලන්ට තියෙන ගරු කිරීමක් විදිහට තමයි අපිට පුළුවන් මේක දෙන්න. මොකද අපි දකිනවා කොළඹ ඉඳන් මෙහෙට එද්දී කොළඹ තියෙන සම්පත් මෙහෙ නැහැ. අපි නගරයේ තියෙන සම්පත් ගමනේ තියෙන්නේ නැහැ. සම්පත් කියන්නේ විෂමතාවය කියලා කියන ආර්ථික විද්‍යාව. එතකොට ගත්තට පස්සේ හැබැයි අපිට වඩා හැකියාවක් ඔයගොල්ලෝ ගාව තියෙනවා. මේ පොල්තේ පාන ගත්තොත් අපි නිකන් ගෙනහලා කුමුළු පහනක් තියෙනවා අපේ ස්ටේජ්. හැබැයි මේ කොච්චර නිර්මාණ ඒ හැකියාව ඔබ තුළ තියෙනවා. ඒ කියන්නේ ඔබ දක්ෂයි. ඔය ඔබේ දක්ෂතාවය තුළ ඔබට යන්න පුළුවන් තැන තාම ඉහළ. හැබැයි ඔයගොල්ලෝ ඒක අඳුර ගන්න. ඒක අඳුර ගත්තොත් ඔයගොල්ලන්ම නවත්තන්න පිට කාටවත් බෑ. ඒ වගේම තමයි අපි කතාවක් අහලා තියෙනවා කොළඹට කැකිරි ගමට කොළඹට ඉතිරි ගමට කැකිරි කියලා. හැබැයි මම දකින්නේ ඒක අනිත් පැත්ත. කොළඹට කැකිරි ගමට ඉතිරි. මොකද ගත්තාම අපි ඉගෙන ගන්න මේ පාසල් තුල අපි යන්නේ තමයි කාර්යයක් තුල. හැබැයි ඔබට මේ සබාදහම තියෙනවා. ඔබට සම්පත් තියෙනවා. ඔබට ගොවිතැන් කරලා හම්බෙන ඒ කියන්නේ ස්වයංපෝෂිතයි ඔයගොල්ලෝ හැමෝම. අපි කඩේ ගන්න. ඕගොල්ලෝ යන්නේ ඕගොල්ලෝ ගත්ත පස්සේ සම්පත් තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ තියෙන එකමුතුභාවය. මොකද අපි තරඟකාරී ජීවන රටාවක් තුළ දුවද්දී අපේ මිනිස්සුන්ට වඩා ඔයගොල්ලෝ එකමුතුයි. හරිම ඔයගොල්ලෝ උනන්දුවක් තියෙනවා. ඒ වගේම ඔයාලට සරල බව ඒ කැමිකම් ඒ කැමිකමට මාර මාදනය. ඒකින්ද කියන්නේ ඕගොල්ලෝ හිතන්න එපා මම ගමේ නම් මම මේ දුෂ්කර ඉස්කෝලේ කියලා ඇවිල්ලා මම හරි අමාරුයි කරගෙන එහෙම හිතන්න. මොකද අපේ යාළුවෝ ඉන්න රාජ්‍ය විශ්වවිද්‍යාල වල ගිහිල්ලා ඒගොල්ලන්ට ඒ පොඩි දරේ ඉඳලා ශිෂ්‍යත්ව පාස් කරලා A level O level කරලා A level කරලා ඒ අධ්‍යාපනයේ නෙමෙයි ආයුධය අත්දැකගෙන ඒගොල්ලෝ ගිහින් දුරයි. ඒක ගන්න. ඒ අධ්‍යාපනයේ නෙමෙයි ආයුධය ඔයගොල්ලෝ පාවිච්චි කළොත් ඕගොල්ලන්ව නවත්තන්න බැහැ කාටවත්. ඒ වගේම තමයි ඔබ අද ශිෂ්‍ය නායකයෙක් විදිහට නිරලාංශන වඩනවා. අද නම් කියන්නේ ඔබ සුබපතනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ මේ නිරලාංශනෙ තුලින් ඕගොල්ලෝ වෙනවට වඩා නිරලාංශනෙන් ඔබ නිසා නිරලාංශන වෙනවා. මොකද හේතුව තමයි ඔබ නායකයෙක් විදිහට නිරලාංශනේ පරිදුපමණින් ඔබ නායකයෙක් වෙන්නේ. ඔබගේ හැසිරීම, ඔබගේ විනය, ඔබ ඉගෙන ගන්නේ කොහොමද? ඔබ අන් අයට උදව් කරන්නේ කොහොමද? ඉන්නේවත් එක තමයි ඔබ නායකයෙක් කියන්නේ.
ඔයගොල්ලෝ ඉස්කෝලෙන් අවුට් වෙලා එළවෙලා වැඩි ඉස්කෝලේකට යන්නේ. හැබැයි ඊට අවුරුදු 5ක් 10ක් යද්දි ඕගොල්ලන්ට කියනවනම් මේ අක්කා මේ අයියා අපිට මේ විදිහට සැලකුවේ. ඒ නම අවුරුදු 5ක් 10ක් කියනවනම් අන්න එදා තමයි ඔබේ නියම නායකත්වය. මම තව එක කතාවක් කියන්නම්. එක ඉස්කෝලේක දුෂ්කර ඉස්කෝලේක ළමයි කෙනෙකුවලු ගුරුවරයා තමන්ට තියෙන ලොකුම බාධා වුණා. ඒක ළමයි කිව්වලු මට ඉගෙන ගන්න සම්බන්ධ. වගේ අපේ පවුලේ ආර්ථික අපහසුතාවය තියෙනවා. ඒ වගේම තව කිව්වලු මට අවස්ථාවක්. හැබැයි ගුරුවරයා අන්තිමට කියන ගානේ නැගිටි මල්ලි ඒ බුදු තමන් බෑ කියලා හිතන එක තමයි තමන්ට තියෙන ලොකුම අභියෝගය. අද ඉඳන් පටන් ගන්න. නෑ බෑ කියන දේ පැත්තෙන් ඉඳන්. ඔව් මට පුළුවන් කියලා දැනට ආවොත් ඕගොල්ලෝ මේ රටේ ජනාධිපති අගමැති ඕනේ කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඒ ගොඩක් දැක්වල ඉන්නේ ඔබ වගේ අවුරුදු ගානකට පෙර ඉගෙන ගත්ත ඒ ළමයි. ඒකින්ද ඕගොල්ලෝ ඒ උපරිම ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යන්න. මම තව එක වචනයක් කියලා කතා කරනවා. Success is not a destination. It is no comma full stop. There is only have commas. ඒ කියන්නේ සාර්ථකත්වය කියන්නේ එක්තරා නැවතුම් වලක් නෙමෙයි. ඒක ගමනාන්ත. ඒකේ තිතක් නැහැ. ඒකේ කමා විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉදිරියට යනවා. ඔයගොල්ලෝ දැන් ඔලෙව කරනවා, එලෙව කරනවා, උපාධියක් හදනවා, රස්සාවකට යනවා. ඒ තුලින් ඔබ ඉදිරියට යනවා මිසක් ඒක නැවතුම් ඉදිරියට යන්න එපා. ඒකෙන්ද අද එන අතිවලදී ඔබට සුබ අනාගතයක් පතමින් මම නිරනවා. ජය වේවා.